තලවතුකුට නගරයේ පිහිටලා තියෙන අති විශාල මන්දිරයකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ සුවිශාල මන්දිරයට ඇතුළේ වීමට රෝලර් ගේට් එකක් සහ විකට් ගේට් එකක් ඩිසයින් කරලා තියෙනවා. ගේට් එකෙන් ඇතුළු වෙද්දිම ලෑන්ඩ්ස්කේප් කරපු ස්පේෂියස් ගාඩන් එකක් වගේම කාර්ස් දෙකක් පහසුවෙන් පාක් කරන්න පුළුවන් කාපෝච් ඒරියා එකක් සහ තවත් කවර්ඩ් පාකින් ඒරියා එකකින් සමන්විත වෙලා තියෙනවා. පර්චස් 20යි වරගඩි 8250ක විහිදුණු මේ ප්‍රොපර්ටි එකේ ඉන්ඩිපෙන්ඩන්ට් යුනිට් 3යි රූෆ්ටොප් එකක් සහ බේස්මන්ට් ඒරියා එකක් මේ ප්‍රොපර්ටි එකේ ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම සෙපරේට් එන්ට්‍රන්ස් තියෙන ස්ටෙයාකේස් එකක් ෆික්ස් කරලා තියෙනවා. මම දැන් ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ස්පේෂියස් ලිවිං ඒරියා එකේ. ඕවර්ऑल ප්‍රොපර්ටි එක ගැන කිව්වොත් බෙඩ්රූම්ස් 9යි, වොෂ්රූම් 6යි, මේඩ්ස් වොෂ්රූම් 1යි, මේඩ්ස් රූම් 2කින් සමන්විතලා තියෙනවා. මම දැන් ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ මාස්ටර් බෙඩ්රූම් එකේ. මේ මාස්ටර් බෙඩ්රූම් එක එයා කන්ඩිෂන් කරලා තියෙනවා. මේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඉඳලා බැල්කනි ඒරියා එකට ඇතුළු වෙන්න ඩෝ එකක් අපිට සප්ලයි කරලා තියෙනවා. ඒ වගේම ඇටච් වොෂ්රූම් එකක් ෆික්ස් කරලා තියෙනවා. මේ ප්‍රොපර්ටි එකේ පිටත ඒරියා එක කවර් වෙන්න CCTV security system එකක් ෆික්ස් කරලා තියෙනවා. අපි දැන් ඉන්නේ ස්ටනින් ලුක් එකක් තියෙන කිචන් ඒරියා එකේ. මේ හැම බෙඩ්රූම් එකක්ම එයා කන්ඩිෂන් කරලා තියෙනවා වගේම බැල්කනි ඒරියා එකට ඇතුළු වෙන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙනවා. හැම වොෂ්රූම් එකකම hot water geysers ෆික්ස් කරලා තියෙනවා. බේස්මන්ට් එකේ ස්පේසස් ඒරියා එක තමයි ඔබ මේ දකින්නේ. මේ බේස්මන්ට් එකේ මේඩ්ස් රූම් 2යි වොෂ්රූම් එකකින් සමන්විතලා තියෙනවා. ඒ වගේම මේ බේස්මන්ට් එකේ ඉඳලා රෙයා ගාඩන් එකට ඇක්සස් ලබා දීලා තියෙනවා. මම දැන් ඉන්නේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ස්පේෂියස් ලිවිං ඒරියා එකේ. මේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ බෙඩ්රූම් 3යි වොෂ්රූම් 2කින් සමන්විතලා තියෙනවා. ඒ වගේම විශේෂම කාරණය තමයි මේ හැම යුනිට් එකක්ම එක සමාන ලේඅවුට් එකකට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. මේ හැම යුනිට් එකකම පැන්ට්‍රි කබඩ් ෆික්ස් කරලා තියෙන කිචන් ඒරියා එකක් ඩිසයින් කරලා තියෙනවා. ශක්තිමත් බැලස්ට්‍රේඩ් එකකින් වටවුණු රූෆ්ටොප් ඒරියා එක තමයි ඔබ මේ දකින්නේ. මේ අතිවිශාල රූෆ්ටොප් ඒරියා එකේ ඉඳලා වටපිට බැලුවාම ඔබට තේරෙනවා ඇති මොනතරම් ප්‍රෙස්ටිජ් රෙසිඩෙන්ෂල් ඒරියා එකකද මේ ප්‍රොපර්ටි එක පිහිටලා තියෙන්නේ කියලා. රූෆ්ටොප් ඒරියා එකේ සහ බේස්මන්ට් එකේ ඕවර්ऑल 6000 ලීටර් වෝටර් ස්ටෝරේජ් එකක් ලබා දීලා තියෙනවා. තලවතුකුරු නගරයේ පිහිටලා තියෙන මේ ප්‍රොපර්ටි එකේ ඉන්ඩිපෙන්ඩන්ට් යුනිට්ස් 3කින් සමන්විත නිසා ඉතා අගනා ඉන්වෙස්ට්මන්ට් ඔපචුනිටි එකක් වගේම ලක්ෂරි ලයිෆ් එකක් ගත කරන්න අදහස් කරන ඔයාලා හැමෝටමයි මේ අවස්ථාව. ඉතින් මෙවැනි ප්‍රොපර්ටිස් ගැන වැඩි විස්තර දැන ගැනීමට ට්‍රාන්ස්කෝ ප්‍රොපර්ටිස් අමතන්න.